දවසක් කියන්නෙම අපේ ජීවිතේ ලස්සන මතක පුරවන්න පුළුවන් මායාවක් වගේ. ඉතින් මේ මගේ ජීවිතයේ එහෙම ගෙවුණු ලස්සන දවසක්. මට අද උදේම හිතුණා පුස්තකාලයට ගියා නම් හොඳයි කියලා. මම මේ යන්න ලෑස්ති වෙන්නේ ගමේ පුස්තකාලයට යන්න. එන්නකෝ මාත් එක්ක. පුරුද්දක් විදිහට මම පුංචි කාලේ ඉඳන්ම පොත් කියවන්න ගොඩක් ආසයි. ඉතින් මං තාම ඒක පුරුද්දක් විදිහට පවත්වාගෙන යනවා. පුස්තකාලයට යන මේ ගමනේදී මට ගොඩාක් ලස්සන දේවල් හම්බ වෙනවා. ඒ කියන්නේ මීදුමෙන් වැසුණු කඳු පන්ති, පුංචි දිය පාරවල්, ඒ වගේම මල් පිරිච්ච තැන්, ඒ වගේම කොළ පාටින් වැසුණු ලොකු කඳු පන්තිත් මට හම්බ වෙනවා. මේ තියෙන්නේ එහෙම යද්දි හම්බුණු කොළ පාටින් පිරිච්ච කඳු වැටි කිහිපයක්. බලන්නකෝ ඔයාලත් ලස්සනයිද කියලා. මෙන්න මේ කොළ පාටින් පිරුණු කඳු පන්ති දිහා බලාගෙන යද්දි මට හිතුණා මෙන්න මේ පුංචි ගල්තලාව උඩ වාඩි වෙලා ටිකක් නිදහසේ ඉඳලා ගියා නම් හොඳයි කියලා. ඔයාලට ඈතින් පේනවද ගොඩනැගිලි කිහිපයක්? ඒ තමයි මේ ගමේ පුංචි ඉස්කෝලේ. ලොකු පහසුකම් නැතත් මේ ගමේ ඉස්කෝලෙට ගොඩාක් ළමයි එනවා. ඒ වගේම ගමේ ඉන්න ගොඩක් වැඩිහිටි අය ඉගෙනගෙන තියෙන්නේ මේ පුංචි පාසලෙන්ම තමයි. ඉතින් මම මේ දිය ඇලි, කඳු වැටි, මීදුම, පුංචි කැලෑ රොදවල් පහු කරගෙන යන ගමන් තමයි මේ ඉන්නේ. බලන්නකෝ මං යන මේ පාර දෙපැත්තේ චූටි කැලෑ රොදවල් හැදිලා තියෙන විදිය. මම මේ යන්නේ ගමේ ප්‍රධාන පාරේ. බලන්නකෝ ප්‍රධාන පාරක් වුණත් ගෙවල් ළඟ හැදිලා ජනාකීර්ණ වෙලා නැතුව දෙපැත්තෙම කොළ පාටින් පිරීලා තියෙන විදිය. කොළ පාට කියන්නේ හිත නිවන, හිත සුවපත් කරන මැජික් එකක් කියලා මට වෙලාවකට හිතෙනවා. අපි දැන් මේ ගෙවන තරඟකාරී කාර්යබහුල ජීවිතයෙන් පොඩ්ඩක් හරි ඈත් වෙලා මේ වගේ ලස්සන නිදහස් පරිසරයක ජීවත් වෙන්න ලැබෙනවා කියන එකම මං නම් හිතන්නේ වාසනාවක් කියලා. ඉතින් මං ලයිබ්‍රරි ඇතුළට ගිහිල්ලා පොත් ටිකත් අරගෙන මෙන්න මේ විදිහට ගෙදර ආවා. ගෙදර ඇවිදින් ඇඳුමක් එහෙම දාගෙන මම මේ ලෑස්ති වෙන්නේ ඇම්බ්‍රෙල්ලා වලින් ව්‍යංජනයක් හදාගන්න. අම්මත් මේ වෙලාවේ ගෙදර හිටපු නැති නිසා මට හිතුණා අම්මටත් මේක පොඩ්ඩක් ලේසි වෙයි කියලා. මම මේ ඒකට අවශ්‍ය කරන ලූණු, සුදු ලූණු සේරම දේවල් කපාගෙන මේ හදන්නේ අපේ ගෙදර කොච්චි ගහෙන් කොච්චි ටිකක් කඩා ගන්න. මං ඊට පස්සේ සේරම ටික ලෑස්ති කරගෙන තෙල් තාච්චියක් ලිප තියලා ලූණු, සුදු ලූණු, මිරිස් සේරම ඒකේ බැදගෙන මෙන්න මේ විදිහට ඇම්බරෙල්ලා ටික දාගත්තා. දාගෙන ඉවර වෙලා චුට්ටක් ඉදෙනකොට පොල් කිරි එහෙම දාලා මද ගින්දරේ මෙන්න මේ විදිහට ඉදෙන්න තිබ්බා. බලන්නකෝ රස පාටිට තියෙනවද කියලා. අපේ ගෙදර අද අබනම් තිබ්බේ නැහැ දාන්න. ඒක ඉවර කරගෙන මම මේ ලෑස්ති වෙන්නේ මේ මල් කිනිති ටික හදන්න. ඔයාලත් බලන්නකෝ මේ මල් ඔයාලගේ පැත්තෙත් හැදෙන මල්ද කියලා. ඉතින් මම මල් ටික හදලා ඉවර වෙනකොට හොඳටම දෙමුණා. ඊට පස්සේ මම මේ හදන්නේ ගේ ඇතුළට ඇවිදින් තේ ටිකක් බොන්න. තේ ටිකත් බීලා ඉවර වෙලා අපේ තාත්තා ගෙනල්ලා තිබ්බු රස කෑමක් හදාගන්න තමයි මේ හදන්නේ. බලන්නකෝ ඒ මොනවාද කියලා. හිතුණා අද මේ කරල් ටික දරලිපේ තඹ ගත්තනම් හොඳයි කියලා. ඉතින් මං එළියේ දරලිපත් ලෑස්ති කරගෙන මේ හදන්නේ බඩිරුඟු කරල් ටික තඹ ගන්න. මහර වෙලාවට මේ දරලිපේ උයද්දි ඒ එන දුම් අපේ ඇස් වලට හරිම සැරයි. මේ බඩිරුඟු කරල් ටික තැඹුණාට පස්සේ මුළු ගේම ඒ වගේ සුවඳින් පිරුණා. මං ඊට පස්සේ ගොඩක් හවස් වෙලා තිබුණු නිසා ඇඟපත සෝදගෙන පිරිසුදු වෙලා පහන තියන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් ආයෙත් දවසක මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එනකන් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.